ඉතිහාස පොතේ තියෙනවා 6 වෙනි වසරේ අර පාසලට ආපු පළවෙනි දවස මතකද කියලා. ඉතින් ඒ වගේ ඉතිහාසයේ 6 වෙනි වසර ළමයිකට ඒ වගේ පල්ලෙහා පොත මට්ටමට මේමයි මම කියන්නේ මේමයි ඉතිහාසයේ පොතේ ගත්තොත් එම මමත් ඉතිහාසය ගන්නවා. ඒක නිසා මම දන්න කාරණා තමයි ඉතිහාසයේ පොතේ 6 වසර ආරම්භ කරන්නේ එහෙම තමයි. ඒකේ කලින් තිබුණේ ඕගොල්ලන්ට පාසලේ ඉතිහාසය මතකද කවුද පළවෙනි ශිෂ්‍යයා. ඔය වගේ එකක් තමයි තියෙන්නේ. ඒ නිසා කන්ටෙන්ට් තීරණය කරන්නේ අපි නෙවෙයි. අපි දෙන පොරොන්දු දෙන්නේ දුන්න මම අර කියපු අර තියෙන වටපිටාවේ ඒ තියෙන සමාජාර්ථික වටපිටාවේ තමයි ඕක වෙන්නේ. එතකොට ඒක දෙනකොට අපි ඒ පොරොන්දු දෙන එක අයවැයක් ඇතුලේ එක වසරක් ඇතුලේ එහෙම කරගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මම නිකමට උදාහරණයක් විදිහට බැලුවා නිකන් අපේ රටේ අපේ දකුණු සවුත් ඊස්ට් ඒෂියා සහ සවුත් ඒෂියන් කන්ට්‍රීස් ගත්තන් පස්සේ ඒ රටවල් වල ඩෙවලොප්මන්ට් ට්‍රැජෙක්ටරි එක කොහොමද මේ ග්‍රෝත් ට්‍රැජෙක්ටරි එක ගියේ කියන කාරණාව සාමාන්‍යයෙන් ගත්තොත් එම ඒ රටවල් අවම වශයෙන් අවුරුදු 1960 ඉඳලා 80 වෙනකල් කාලයක් ඒගොල්ල එස්ටැබ්ලිෂ් කරා යාලගේ සිස්ටම්ස් ටික ඉස්සෙල්ලම ඒ රටවල් ගත්තොත් එයාලා කරේ ඒගොල්ලන්ගේ රටවල් වල යම් යම් ප්‍රතිපත්ති රාජ්‍ය ප්‍රතිපත්ති නිශ්චිතව හඳුන්වලා දීලා ඒවා නිශ්චිත වශයෙන් බිමේ පැල කරා. ඒක කරලා තමයි ඒගොල්ලන් අර ඩෙවලොප්මන්ට් ට්‍රැජෙක්ටරි එකේ ඉඳලා එකපාරම සිංගප්පූරුව ඊට පස්සේ ගියාන් පස්සේ අනෙක් තියෙන මේ වියට්නාම් මේ වගේ රටවල් ගත්තොත් මේ ටික ගියේ එහෙම. එතකොට අපි රටක් වශයෙන් ගත්තොත් ඔව් දැන් ඔය විදියට කියන ඇත්තටම හොඳයි. දැන් චතුරාර්ය ප්‍රශ්නේ තමයි මම අහන්නේ. මට පුංචි වීඩියෝ පටයක් තියෙනවා මේ කියන්නේ. මේ දිනවකවානු කියවෙන්නේ නැහැ කියලානේ. පෙබරවාරි මාසේ අපේ ආණ්ඩුවේ පළවෙනි අයවැය ඉදිරිපත් කරනවා. අටහන මතකයිද? පරිපූර්ණ ගැස්තමේ පෙබරවාරි. තාවකාලික අයවැය. ඒ නිසා පූර්ණ අයවැය ඉදිරිපත් කරන පෙබරවාරි මාසේ. ඒ නිසා ගුරුවරු හැටියට වැඩ කරන ඔබව ගුරු සේවයෙන් ඉවත් කරන්න ආණ්ඩුවට උවමනාවක් නැහැ. ඔබේ ප්‍රශ්නේ විසඳන්න ඔබට වඩා උවමනාවක් ආණ්ඩුවට තියෙනවා. මේ කියන්නේ පෙබරවාරි දාන සම්පූර්ණ අය බෑග ඒ කියන්නේ දිනවකවානු කියලා තියෙන්නේ. ඒතකොට හැමතුමා ඔතුමා කියන කාරණේ යන එක හොඳයි අපිත් බලාපොරොත්තු. ඇයි මේ හැමතුමා බොරු කියලා තියෙන්නේ? නෑ මෙහෙමයි. දැන් ගත්තොත් එම දැන් මම කියාගෙන ආපු කාරණාවෙන් යන්නම්. එතකොට ගත්තොත් එම එහෙම තියෙන එකක් නේ. එතකොට අපි ගත්තොත් රයිට් නෑ මම උත්තර දෙන්න. මම උත්තර දෙන්න. හරි. එතකොට මම කියන්නේ එතකොට දැන් මෙහෙම තමයි යන්නේ. ඒ නිසා මම කියන්නේ මේකට කිසියම් කාල සීමාවක් ලබා ගැනීමකින් තොරව අපි මේ කරන්නේ ප්‍රශ්න විසඳුමිය යන එක තමයි. උදාහරණයක් ගත්තොත් එම සාමාන්‍ය මේ රටේ තියෙන ආර්ථිකයේ ස්ථාවරභාවයට පත් කිරීම උදෙසා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග අරගෙන උදාහරණයක් මේ ජනවාරි ගත්තොත් එම අපේ රටේ ජනවාරි මාසයක ඉතිහාසය ආපු වැඩිම සංචාරක ප්‍රමාණය 2,77,000ක් ඇවිල්ලා තියෙනවා. එතකොට අපි ගත්තොත් එම රේගුව ගත්තොත් එම එයාලගේ එස්ටිමේටඩ් එයාලගේ තිබිච්ච ටාගට් එක තිබුණේ රෙවෙනියු එක සම්බන්ධව බිලියන 160ක් වගේ. හැබැයි මේ වෙනකොට බිලියන 232ක් එයාලා ජනවාරි මාසයේ උපයලා තියෙන එකත් highest එකක්. එතකොට මම මේ කියන්න හදන්නේ එතකොට මේ සාමාන්‍ය මේක ස්ථාවර කරමින් රටේ ජනතාවට ආර්ථිකය කළමනාකරණය කරලා ඉතා හොඳ සමාජාර්ථික වටපිටාවක් නිර්මාණය කිරීමකින් තොරව ඒ කියන සහන ලබා දෙන්න පුළුවන් කමක් ඇති කියලා හිතන්නේ නැහැ. ඒක නිසා අපි විශ්වාස කරන දේ තමයි මේක ඉතාම හොඳින් ස්ථාවර කරන්න ඕනේ. ඒ ස්ථාවර කරලා මේක ඉතාම ආර්ථිකය උඩට ගන්න ගමන් තමයි ජනතාවට සහන ලබා දෙන්න ඕනේ. දැනටමත් අපි ඒ සහන ලබා දීමේ ක්‍රියාවලිය ආරම්භ කරලා තියෙනවා. උදාහරණයක් ගත්තොත් එම මිල්කෝ ආයතනය ගත්තොත් එම අවුරුදු 21කට පස්සේ 2004න් පස්සේ පාඩු ලබමින් අඛණ්ඩව රාජ්‍යයට පාඩු කරමින් ගිය ආයතනයක් දැන් වෙනකොට ලාභ ලබලා ලාභාංශ බෙදා දීමේ වැඩ කටයුතු සිදු කරා. ඒ කියන්නේ රාජ්‍ය ආයතන ලාභ ලබන තැනට කළමනාකරණය නිශ්චිතව වෙනස් කරමින් සිදු කරමින් තියෙනවා. ඒක නිසා මේකේ මම හිතන්නේ මේක අපිට පුළුවන්කම තියෙනවා මේ කාරණාව ඉතාම හොඳින් වෙනස් කරන ගමන් මේ රට තියෙන ආර්ථික වටපිටාවට වෙනස් කරගන්න පුළුවන්කම ඇති කියන කාරණාවක් අපි විශ්වාස කරනවා. ඊළඟ කාරණාව තමයි ගත්තොත් මෙතුමාලා දිගට මතු කරපු කාරණාවක් තිබෙනවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ කාරණාව අදත් මතුවෙච්ච නිසා මම කියන්නේ. චබිතුමා අපි කියන කාරණාව අපි කියන්නේ අධ්‍යාපනය කියලා කියන කාරණාව ගත්තොත් ඒක ඊටාම සංවේදී කාරණාවක් මේ රටේ තියෙන ගත්තොත් ඊටාම වැදගත් සංවේදී කාරණාවක්. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡාව ආරම්භ වෙන්නේ මීට අවුරුදු ගණනාවකට කලින් 2019 වගේ කාලයක ආරම්භ වෙච්ච අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡාව ඊටාම හොඳින් වර්ධනය වෙලා මේක ඉස්සරහට ඇවිල්ලා තමයි අපි අවස්ථා ගණනාවකදී මේ ක්‍රියාත්මක කරන්න උත්සාහ කරත් විවිධ හේතු මත මේ ක්‍රියාත්මක කරන්න බැරි වුණා. මේ ක්‍රියාත්මක කරන්න හැදුවා. ක්‍රියාත්මක කරන්න හදපු ගමන් ඔබතුමන්ලා අර පෙන්නපු වැරද්දක් තිබුණා නිශ්චිත වැරද්දක්. ඒ වැරද්දක් විදිහට අපි ආණ්ඩුවක් විදිහට හඳුනාගෙන ඒක නිවැරදි කරලා ක්‍රියාත්මක කරන්න යන ගමන් ඔබතුමන්ලා දිගටම මේක එතනටම ලඝු කරන්න ගත්තා. එතකොට ගත්තොත් ඒ විවේචන කරපු අය අධ්‍යාපන ප්‍රතිසංස්කරණේ කියවලා තිබුණේ නැහැ. අඩුම තරමේ ගත්තොත් 6 වසරේ විෂය නිර්දේශයේ කොහොමද බෙදෙන්නේ? මේකේ කොහොමද තියෙන මොඩියුල් ටික කොයි ආකාරයකට බෙදෙන්නේ කියන එක සම්බන්ධවත් අදහසක් නැහැ. හැබැයි මන්තුමා ඊතර දැන් අතර මේ ඔබතුමා කියන එකේදී ද ඔය එක කතන්දරයක් නෙමෙයි
කාරණා කීපයක් උදාහරණයකට ඉතිහාසපති මම හිතන්නේ නජිත් මන්ත්‍රතුමයි අපිත් ලොකු තර්කයක් කරා ඒ සම්බන්ධයෙන් ස්වාධීන රූපයිනේ. නමුත් මම මේ කියන්නේ මේ පොත්වල විශාල අඩුපාඩු තිබුණා. ඔබතුමා දැන් ඔය කිව්වට එක කරුණක් කියලා කියන්න බෑ. මොකද හේතුව එහෙම එක කරුණක් තිබුණා නම් ඔබතුමාලාට ඒක නිවැරදි කිරීමක් කළා කරන්න නැතුව. නමුත් ඔබතුමාලාත් මේක ආපස්සට අකුල ගත්තේ ඒ අඩුපාඩු තියෙන නිසානේ. අඩුපාඩු යම් ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. ඒක තමයි ඔබතුමා එකයි කියලා කිව්ව නිසා මම කිව්වේ. අඩුපාඩු යම් ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. මුද්‍රණ දෝෂ තියෙන්න පුළුවන්. යම් කාරණාවන් වල තියෙන්න පුළුවන්. ඉතිහාස පොතේ තියෙනවා 6 වෙනි වසරේ අර පාසලට ආපු පළවෙනි දවසේ මතකද කියලා. ඒ වගේ ඉතිහාසයේ 6 වෙනි වසරේ ළමයෙකුට ඒ වගේ පල්ලෙහා පොත මට්ටමට මේමයි මම කියන්නේ මේමයි ඉතිහාසයේ පොතේ ගත්තොත් එම අපිත් මමත් ඉතිහාසය ගන්නවා. ඒක නිසා මම දන්න කාරණා තමයි ඉතිහාසයේ පොතේ 6 වසර ආරම්භ කරන්නේ එහෙම තමයි. ඒකේ කලින් තිබෙත් තිබුණේ ඕගොල්ලන්ට පාසලේ ඉතිහාසය මතකද කවුද පළවෙනි ශිෂ්‍යයා ඔය වගේ එකක් තමයි තියෙන්නේ. ඒ නිසා කන්ටෙන්ට් තීරණය කරන්නේ අපි නෙවෙයි. නෑ එතකොට දැන් ඔබතුමාලා කියන කලින් දැන් මේ නව අධ්‍යාපනය අනාගතයට හදන අධ්‍යාපනයේදීත් පරණ පොතේ පරණ එක නෙවෙයිනේ. එකමද නෑ පරණ ඔබතුමා දැන් කිව්ව නිසා දැන් ඔබතුමා කිව්වනේ නෑ මම කිව්වේ කලින් පොතේ තිබුණා. කලිනුත් එම ඉතිහාසය කියලා කියන එකේ ආරම්භය ඉතිහාසය යනු කුමක්ද කියන ප්‍රශ්නය අහුවොත් මේකට නිශ්චිත වශයෙන් ආරම්භ කළ යුතු ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් ඒක නිසා ඒක යන ගමන් ඒ විෂය විකාශය වෙනවා. විෂය විකාශය වෙනකොට ඔය දුන්න පළවෙනි මොඩියුල් එක විතරයි. ওই මොඩියුල් එකෙන් පස්සේ ඊළඟට තව එකක් එනවා. ඉතින් මොඩියුල් 3ක් මේ අවුරුද්දට අදාළව එන්න තිබුණා. ඒක නිසා මේකේ එක දෙයයි තියෙන්නේ අරක නෑ මේක නෑ කියන එකට එහාට ගියොත් මේ මොඩියුල් සීරීස් එක ගත්තත් නිකමට ගිහිල්ලා channel NI කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා මේ මොඩියුල් එකෙන් එක ඩවුන්ලෝඩ් කරගෙන බැලුවා නම් තේරෙනවා මේක ඇතුලේ ඇත්තටම ඒවා අපි කියනවනේ විවේචනයේ කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම් කරන්න කියලා වෙලා නිර්දේ විවේචනයක් නෙමෙයි මේකට හොඳ සදේ විවේචනයක් කරන ගමන් පෙන්වලා දෙන්න මේක තනිකර අසැබිකරණය කරලා ඉල මේකට වෙන වචන මාලාවක් දාලා ඉවරලා සම්පූර්ණ ඔබතුමා ගුරුවරයෙක් විදිහට පිළිගන්නේ නැද්ද? දැන් මේ ඇත්තරම දැන් ඔය අපි ඕන කෙනෙක් මේකට සාධනීයව අපි මේ විවේචනය වගේම අපි කැමති මේ ප්‍රතිසංස්කරණ වලට. නමුත් මේ අර ප්‍රධාන කාරණා පහෙන් එකක් ඔබතුමාලා ඉෂ්ට කරේ නැහැ නේ. මොකද සමාජය දැනුවත් කරලා මේ සමාජයත් එක්ක සංවාදයක් ඇති කරගන්න පුළුවන් වුණා නම් සහ ඒක අර පරීක්ෂණාගාර මීය වගේ ඔබතුමාලා එකපාරට මුළු රටටම මේක ඇප්ලයි කරගෙන මේ අවුලාවේ. මේ රටටම ඔබතුමා පිළිගන්නවද ඒක? නෑ මේමයි. ඒකේ පොඩි ඒ කියන්නේ අපි පැහැදිලිව පිළිගන්නවා. තවදුරටත් මේක ප්‍රොමෝෂන් කරන්න තිබුණා. මේක කතා කරන්න තිබුණා. සාකච්ඡා කරන්න තිබුණා. කතා කළ යුතු තිබුණා. ඒක අපි පිළිගන්නවා. හැබැයි අපි කියන කාරණා තමයි ඒ මත පදනම් වෙලා අධ්‍යාපන ප්‍රතිසංස්කරණය නවත්තන ඇතුලේ ලක්ෂ 3ක දරුවන්ට වෙන අසාධාරණයක් තියෙනවා. ඒක අපි දන්න කාරණා. ඒක නිසා තමයි මම කියන්නේ මේ මොඩියුල් සීරීස් එක ගත්තන් පස්සේ ඒකේ තියෙනවා මේකේ ගත්තොත් එම සරලව එක උදාහරණයක් කිව්වොත් එම මන්ත්‍රීතුමා මේකේ තියෙනවා මේකේ 6 වසරේ විතරක් විෂය නිර්දේශ බෙදුණා essential subjects කියලා එකයි further learning කියලා එකයි transversal skills පරිවර්තනීය කුසලතා කියලා ඉවර වෙලා මේ අලුත් ලෝකයට ගැලපෙන විදිහේ ස්කිල් ප්‍රමාණයක් සහිත මොඩියුල් සීරීස් එකක් තියෙනවා. ඒකේ එකක් තියෙනවා digital citizenship skills ගුරුවත් පොතේ හදලා තියෙන්නේ. හදලා තියෙන්නේ මේක මේවා දාලා තියෙන්නේ channel NI කියන්නේ ගුරු සංගම් කියන්නේ බොරු විගණාධිපතිවරයාගේ වාර්තාවේ තියෙනවත් බොරුද ඒ කියන්නේ. නෑ මෙහෙමයි. මන්තුමා මේකේ යම් දේවල් නිවැරදි කරගන්න දේවල් අපි අන්සර්ට් කරා විගණාධිපතිවරයා විසින් ওই සියලු දේවල් අඩුපාඩුයි කියලා පෙන්වා දීලා තියෙනවා. මොකද 2026 ඒක පරණ විගණාධිපති. ඒ කවද වාර්තාවකින්ද ඔබතුමා කියන්නේ? 2025 කවද්ද එක දාලා තිබුණා. දිනේ මට නිශ්චිතව මතක නැහැ. ඉන්නකො අන්න එතනයි ඔයාලා මතක 26 කරන්න 25 තමයි සමීක්ෂණ වියදම යන්නේ. ඒතකොට අයවැය වියදම් කරන්නේ 25. උදේ මතක තියාගන්න. ඔයාලා පෙන්වා දෙන්න හදන්නේ 20. ඒතකොට 26ට ඔයාලට ඇප්‍රූව් එක ගන්න ඔයාලා 25 තමයි ඔයාලා මුදල් වියදම් කරලා ඒ වැඩේ කරන්නේ. ඒ 26 විගණන වාර්තාවේ තමයි විගණනාධිපතිවරයා පෙන්වලා දෙන්නේ මේක කරනකොට මෙන්න මේ අඩුපාඩු. අඩුපාඩු ඔයාලා කියන්නේ 27 පෙන්වන්න ඕනේ 26 වයි. නෑ මේමයි වැඩේ. අපි ගත්තොත් එම මේක ඇතුලේ ගත්තොත් එම මම මේකයි කියන්නේ. මේක ගිහිල්ලා කවුරුවත් කියන විගණකාධිපති නෙමෙයි. විගණකාධිපති නෙමෙයි කවුරුකවත් මම කියන්නේ මිනිස්සුන්ට තියෙනුනේ ඊට එහා ගිහපු චින්තන විමර්ශන බුද්ධියක් ගිහිල්ලා එන්නයි දැන් ඔබතුමා මේක බැලුවේ නෑනේ. ඔබතුමා දන්නෙත් නෑ මේකේ තියෙන මෙන්න මේ මම දන්නවනේ ඔයා කියනවා මම දන්න දේ මම කියවනේ විගණාධිපති වාර්තාව මම කියවලා තියෙනවා. ඔය කිසිම මොඩල් එකකට අවශ්‍ය ටික ඔබතුමා මේ ප්‍රසන්ටේෂන් එක බැලුවා පොත දීලා නෑ අගමැතිතුමිය කරපු ප්‍රසන්ටේෂන් එක බැලුවද? දැන් ඔබතුමාලා ළඟ තියාගෙන වැඩක් නෑ. ගුරුවරුන්ට පුහුණු කරන්න ඔක දෙන්න. නෑ අගමැතිතුමිය පාර්ලිමේන්තුවේ කරපු මේ ප්‍රසන්ටේෂන් එක සංවාදයක් ඇති කරගෙන ගුරුවරු කියන්නේ අපි කොහොමද උගන්වන්නේ අපි රටේ මහ ජනතාවට කියන කාරණාව තමයි ඒ නිසා මේ ඉතා වැදගත් එකක්. ඉතා වැදගත් කාරණාවක් තියෙනවා.
චතුරමාත්මය මේකේ ගුරුවරු ගත්තොත් මේ 1,30,000ක් පුහුණු කරා. ඉංග්‍රීසි ගුරුවරු විතර 5,000කට වැඩි හිටියා. TOT ඒ කියන්නේ අර ට්‍රේනර්ස්ලා ගත්තොත් මේ 7,000කට වඩා පුහුණු කරා. පුහුණු කරන ගමන් පළාත් මට්ටමින් ගිහිල්ලා අධ්‍යාපනය ගත්තොත් මේ අධ්‍යාපනයේ දැනුවත් කළ යුතු කී සෙග්මන්ට් එක. ඒ කියන්නේ ඊටාම වැදගත්ම කොටස දැනුවත් කරමින් ගියා. ඒ කියන්නේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමාලා, ලේකම්තුමාලා, අධ්‍යක්ෂවරු, කලාප අධ්‍යක්ෂවරු ඇතුළු මේ අධ්‍යාපන පද්ධතියට අදාළව ඍජුව සම්බන්ධ වෙන කණ්ඩායම දැනුවත් කරමින් ගියා. හැබැයි අර පොදුවට යනකොට මීට වඩා යම් ප්‍රමාණාත්මකව දැනුවත් කිරීමක් තිබුණා නම් හොඳයි කියන කාරණාව අපි විශ්වාස කරනවා. කෙසේ වෙතත් මේ කාරණාව සම්බන්ධ මේ වගේ දෙයක් අර වගේ තැනකට ලඝු කිරීම සම්බන්ධව ඉතිහාසය ඇතුළෙත් මම හිතනවා මේකේ බරපතල තත්ත්වයක් බරපතල තැනකට මේක එයි කියන කාරණාව.